අද මම පැහැදිලි කරන්න යන්නේ චිලර් සිස්ටම් එකක මෙම උපාංගය ගැන. මෙම උපාංගයේ නම ප්‍රෙෂර් ට්‍රාන්ස්ඩියුසර්. ඉතින් ට්‍රාන්ස්ඩියුසර් එකකින් ජලයේ පීඩනය, වාතයේ පීඩනය, හිමාලයේ පීඩනය අපිට මැනගන්න පුළුවන්. දැන් මගේ ළඟ තියෙන ට්‍රාන්ස්ඩියුසර් එක ලෝ ප්‍රෙෂර් ට්‍රාන්ස්ඩියුසර් එකක්. මේකෙන් සාමාන්‍යයෙන් බාර් 18ක් වෙනකන් ප්‍රෙෂර් රීඩින් අපිට ගන්න පුළුවන්. හයි ප්‍රෙෂර් ට්‍රාන්ස්ඩියුසර් එකකින් අපිට බාර් 90ක් වෙනකන් රීඩින් එකක් ගන්න පුළුවන්. ට්‍රාන්ස්ඩියුසර් එකක් ගැන කතා කරොත් එහෙම ට්‍රාන්ස්ඩියුසර් එකේ ඇනලොග් සිග්නල් අපිට ගන්න පුළුවන් රිසීවර් ඩිස්ප්ලේ එකක් කරා රීඩින් ලබා ගන්න. ඉතින් ඇත්තටම ගොත්තේ මගේ මේ චිලර් සිස්ටම් එකේ ලෝ ප්‍රෙෂර් පැත්තෙන් පෙන්න රීඩින් වෙනස්. ඒකින්ද මම අලුතෙන් ට්‍රාන්ස්ඩියුසර් එකක් දැන් මාරු කරන්න හදන්නේ. ඉතින් ට්‍රාන්ස්ඩියුසර් එකක් ගැන සාමාන්‍ය දැනුමක් ඔබට හම්බුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් මෙම channel එක සමග සම්බන්ධ වෙන්න කියලා ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා.